සුබ දවසක් වේවා ඔයගලන්ට. අද සංජීව ඇන්ටිස් ක්ලොක් එක සාදරයෙන් පිළිගන්නවා. අද ඔයගලන්ට විශේෂ ඔරලෝසුවක් ගේනවා ග්‍රෑන්ඩ්ෆාදර් ක්ලොක් එකක්. මේක ජර්මනි නිෂ්පාදිත ඔරිජිනල් ග්‍රෑන්ඩ්ෆාදර් ක්ලොක් එකක්. මේක අඩි 6කට වඩා උසයි. දැන් බලමු අපි මේක කොහොමද වැඩ කරන තත්ත්වය කියලා. දැන් ඔයගලන්ට සම්පූර්ණම ග්‍රෑන්ඩ්ෆාදර් ක්ලොක් එක බලා ගන්න පුළුවන්. මේක වේට්ස් දෙකකින් වැඩ කරන්නේ. මේක 1920 ගණන් වල හදපු එකක්. මේ පැත්තේ ලොක් එකක් තියෙනවා දාලා මේ යතුරෙන් තමයි අරින්න ඕනේ ලොක් කරලා. වෙනම ලොක් දෙකකුත් තියෙනවා. මේක 8 හැමර්ස් 8ක් තියෙනවා. මේක ඔරිජිනල් ග්‍රෑන්ඩ්ෆාදර් ක්ලොක් එකක්. ජර්මනි කලෙක්ටර් කෙනෙක්ගෙන් තමයි මේක හම්බුනේ. මේක ඕක්ලියෙන් ඔක්කොම හදලා තියෙන්නේ. මේ තියෙන වේට්ස් දෙක. මේ පැත්ත වේට් එකෙන් තමයි වදින්නේ බෙල් එක. මේ පැත්තෙන් තමයි වෙලාව යන්නේ. මේක සාමාන්‍ය උඩට ගත්තාම සතියට සැරයක් උඩට ගත්තාම ඇති දිගටම මේක වැඩ කරනවා මේ ඔරලෝසුව. මේ තියෙන ඩයල් එක. දෙපැත්තේ හැමර්ස් 4 8ක් තියෙනවා. ඔය පෑ භාගයට වදින විදිය. දැන් බලමු 9ට වදින්නේ කොහොමද කියලා. මේක දිගටම දවස් 7ම දුවද්දි මේවා ටික ටික වේට් එක පොඩ හිමීට පල්ලෙහාට එනවා. ඊට පස්සේ යටටම යනවා. සාමාන්‍යයෙන් දවස් 10ක් විතර දුවන්න පුළුවන්. මේක මේ ඔරිජිනල් ග්ලාස් එක තියෙන එළියට පිම්පිච්ච ඒ කාලේ ආපු ඒ ඔරිජිනල්ම ග්ලාස් එක තියෙන මේ යට තියෙන ඔරිජිනල්ම ග්ලාස් එක. මේ කට් ග්ලාස් එකක් තියෙන ඉස්සරම පෞරාණික ආපු මේක මිලදී ගන්න ඕන නම් මේක 7,50,000ක් වෙනවා. ඔයගොල්ලෝ මට කතා කරන්න පුළුවන් 077යි 078යි 484ට නැත්නම් WhatsApp කරන්න පුළුවන්. තමයි Facebook site එක තියෙන සංජීව ඇන්ටික් ක්ලොක් සේල් කියලා. ඒකට ගියාමත් බලා ගන්න පුළුවන්. ඊටාම වටින පෞරාණික ඔරිජිනල් ක්ලොක් එකක්. රාජි සිටියට බෙහෙවින් ස්තුතියි.